අද අපි කතා කරන්න යන්නේ ගෝඨයිම්බර යෝධයා ගැන. නිටුල්පිටිය කියන ප්‍රදේශයේ ජනනායකයෙක්ගේ බාලම පුතා අබේ නම් විය. මොහු ඉතා මිටි නිසා ගෝඨ නමින් ප්‍රසිද්ධ වුණා. ඇතුන් 10 දෙනෙකුගේ පමණ ශක්ති සම්පන්න ශරීරයක් තිබුණත් මොහු කිසිම වැඩපළක් නොකර කාලය ගත කළා. නමුත් එක් දිනක් තනිවම අක්කර ගණනාවක කැලෑවක් කපලා හේනකට සුදුසු විදියට බිම් සකස් කළා. මහා ගස් ගලවලා වීසි කළා. කටු ඉඹුරු පඳුරු පිටින්ම ගලවලා වීසි කළා. හේන වටා ලොකු ලී කඳන් යොදාගෙන මහ වැටක්ද බැන්දා. එදා එක් දිනක් තුල මේ කරපු හපංකම නිසා මිනිස්සු මොහුව ගෝඨයිම්බර යනුවෙන් නම තන්නට වුණා. ගෝඨයිම්බර යෝධයාගේ හපංකම් පිළිබඳව කාවන්තිස්ස රජතුමා දැනගන්නවා. එතුමා ගෝඨයිම්බරගේ දෙමාපියන්ට තෑගි භෝග යවලා ගෝඨයිම්බර යෝධයාව රාජ්‍ය සේවයට එවන ලෙස පණිවිඩයක් යවනවා. ගෝඨයිම්බර යෝධයා රාජ්‍ය සේවයට පැමිණෙන අතරතුර බඩගින්නක් ඇතිවිය. ඒ අසල විහාරයක පොල් අත්තක් දුටු ගෝඨයිම්බර යෝධයා වැටවල් වලට උඩින් පැනලා පොල් ගස් සොලවලා කුරුම්බ කඩලා බීලා තමාගේ බඩගින්න හා පිපාසය නැති කරගන්නවා. ඒ අවස්ථාවේ විහාරයේ හිමිපාණන් නොසිටි හේයින් පන්සල් මළුවට වී ගෝඨයිම්බර යෝධයා නිදන්නට විය. නමුත් විහාරයට පැමිණෙන හිමියන් හැඩි වී තිබෙන විහාර මළුව දකිනවා. එයින් කෝපයටපත් තේරපුත්තාභය හිමියන් ගෝඨයිම්බර යෝධයාගේ පාදයෙන් අල්ලා විහාර මළුවේ ඇදගෙන යනවා. ගෝඨයිම්බර යෝධයා කොච්චර උත්සාහ කළත් තේරපුත්තාභය හිමියන්ගෙන් ඔහුට ගැලවීමට නොහැකි වුණා. පසුව කෑගසා සමාව ඉල්ලා තමන් ගෝඨයිම්බර යෝධයා බවත් රාජ්‍ය සේවයට එක්වීම සඳහා කාවන්තිස්ස රජතුමා වෙත යන බවත් පැවසුවා. එයින් සතුටටපත් තේරපුත්තාභය හිමියන් ගෝඨයිම්බර යෝධයාට සමාව දී පිටත්ව යන ලෙස අවසර දෙනවා. දුටුගැමුණු රජතුමාගේ ප්‍රධාන සෙන්පතියෙකු වූ ගෝඨයිම්බර යෝධයා චත්‍ර නම් දෙමළ සෙනෙවියා සමග සටන් කර දෙමළ බටයින් දහස් ගණනක් මරා දමා චත්‍ර නම් සෙනෙවියාගේ හිස ගෙනවිත් දුටුගැමුණු රජතුමාට පෙන්විය. විජිතපුර මහ සටනේදී ගෝඨයිම්බර යෝධයා මහ පවුර බිඳගෙන නුවරට පැන පොල් ගසක් උදුරා දෙමළ බටයින්ට පහර දෙන්නට විය. යුද්ධය නිමාවීමෙන් පසුව රජතුමා ගෝඨයිම්බර යෝධයාට අලුත් නිවසක් තනා දුන්නේය. ගෙට ගෙවිදීමේ උත්සවයේදා රිටිගල ජයසේන ගෝඨයිම්බර යෝධයාගේ බිරිඳ වූ සෝනා කුමරිය වැළඳ ගැනීම නිසා ගෝඨයිම්බර යෝධයා කෝප වී ජයසේන අමතා තමන් සමග සටනට එන ලෙස අභියෝග කරනවා. අභියෝගය බාරගත් රිටිගල ජයසේනත් ගෝඨයිම්බර යෝධයාට අභියෝග කරමින් දිනයක් යොදා ගන්නවා. සටන තිබෙන දිනයේ දෙදෙනාම එකිනෙකාට ආචාර කරමින් සටන ආරම්භ කරනවා. ගෝඨයිම්බර යෝධයා එකවර අහසට පැන තමාගේ වම් පායේ සුළඟිල්ලෙන් ජයසේනගේ බෙල්ලට දරුණු පහරක් එල්ල කරන්නට විය. එයින් ජයසේනගේ හිස කඳෙන් වෙන්විය. මේ සතුටටපත් ගෝඨයිම්බර යෝධයා දවස් 7ක් රාබී රජු මුණ ගැසීමට යනවා. නමුත් දුටුගැමුණු රජතුමා ගෝඨයිම්බර යෝධයා රාබී සිටි නිසා හමුවීම ප්‍රතික්ෂේප කරනවා. එයින් දුකටපත් ගෝඨයිම්බර යෝධයා උතුම් වූ පැවිදි දිවියට ඇතුළත්ව රහත් ඵලයට පැමිණ නිවන් අවබෝධ කරගන්නවා.